මම එක දෙයක් කියන්න. මේ රටේ ජනතාව මීට අවුරුදු 1කමාරකට කලින් අපිට මේ රට බාර දෙනකොට මේ ආර්ථිකය අපිට හදන්න පුළුවන්ද කියලා උපරිම ෂුවර් එකක් තියලා දුන්නේ නැහැ. දැන් අපි ගොඩ දාලා තියෙනවා. හැබැයි අපි ගැන එක දෙයක් හිතුවා. මොකද්ද? හොරුන්ට දඬුවම් දෙයි කියලා හිතුවා. නැද්ද? ජනතාව අපි ගැන විශ්වාසී මොකද්ද? දූෂණය නැති කරන්න. හොරුන්ට දඬුවම් දෙන්න. දැන් අපි ඒක කළා නැද්ද? අපි මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදලා තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතන්න මෙතනට අද ආවනම් ඇමතිවරයෙක්, කැබිනට් මණ්ඩලේ, පොලිසිය OIC මහත්තයා මෙතනට අනිවාර්යෙන් එන්න ඕන. නැද්ද? තිහගොඩ පොලිසිය OIC මහත්තයා කලින් නම් ලක්ෂ්මන් යාප ආවනම් මහින්ද යාප ආවනම් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් හැටියට ඩලස් ආවනම් හරිද? මෙතනට එන්න ඕනද නැද්ද OIC? OIC මහත්තයා ආවේ නැත්නම් ඊළඟ දවසේ OIC ට්‍රාන්ස්ෆර්. මොකද OIC මහත්තයා කැබිනට් ඇමතිවරයාට සැලකුවේ නැහැ කියලා. එහෙම යුගයක් තිබුණා. පොලිසියේ තියෙන එක වාහනයයි තිහගොඩ පොලිසියේ එදාට හොරුන්ට වටේ ගිහිලා හොරකම් ගන්න පුළුවන්. මොකද කැබිනට් ඇමතිවරයා නැ හින්දා OIC මහත්තයයි වාහනේ මෙතන තියෙනවා. අද දේශපාලකෙක් හම්බෙලා ඕගොල්ලෝ කවුරුවක්වත් පගාව දෙන්න ඕනද, කප්පන් දෙන්න ඕනද වැඩක් කරගන්න? නෑ. ඒ යුගය ඉවරයි. මොකද ඉවර වෙච්ච දේ ඉවර වුණාට අමතක කරන්න එපා. ඒ හෙවණලි තාම තියෙනවා. ඒ අවතාර තාම තියෙනවා. ඒ හොල්මන් තාම තියෙනවා. හැබැයි අද හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද නැහැ හැමින්න රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කළා. ඒව නැත්තටම නැති කා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවුරුදු 5ක් හිටියම මැරෙනකම් පෙන්ෂන් එක හම්බුණා. දැන් හිටපු කට්ටියටත් නැහැ, ඉන්න අපටත් නැහැ.